කිරීමේ ආරම්භක පාදුවාරයේ ක්‍රියාත්මක වන ක්‍රීඩකයා සූදානම් සීමාව සිට ප්‍රථම පන්දුව යොමු කරන්නට ප්‍රථම පන්දුවට මොන්රොයි පහරක් එල්ල කර ගන්නවා වයිට් ලෝනන් පන්දුව රකින්න එක් පන්දුවක් කියව අවසන් යාලි සූදානම් වයිට් මොකද විකට් ආකාරයේ මීළඟ පන්දුව යොමු කරන්නට එවරත් හොඳ පන්දුවක් ෆ්ලොක් පොලිය දිසට පන්දුව යොමු වීම සමග ඩෝන් අසංක පන්දුව රැගෙන වාර කරන විට ලකුණකියා සාර්ථකව ඉතාමත් වේගයක් සහිතව පන්දුව යොමු කරන ආකාරය දක්නට ලැබෙනවා එවරත් ඔන්රොයි පහරකට වෑයම් කළත් පන්දුව පොයින්ට් සහගත සංඛ්‍යාවක් නිර්මාණය කරන්නට මේ කොට පිටිය තුළ රාවිච් මිකුන්නාස් සීමාව සිට වර හොඳ පන්දුවක් එබියෝන් ආකාරයෙන් ෆ්‍රන්ට් ආකාරයෙන් පන්දුව යොමු කිරීමට මනා හැකියාවක් තිබෙන ක්‍රීඩකයා ඒ අතර වාරය තුල ට්‍රයි යෑමේ කාර්යයේ නියලන ක්‍රීඩකයා බවට පත් වී තිබෙන්නේ එවරත් හොඳ පන්දුවක් පෝෂිෂ්ඨ යෝග පන්දුවක් යොමු කරන ආකාරය දක්නට ලැබුණත් පාදයේ අසුරු කරමින් විශේෂයෙන්ම දුවති දැවියාමකට වෑයම් කළ සාර්ථක විශේෂ තරගමාලා කිහිපයක් ශ්‍රී ලංකාවේ නන්දසිංහ සංවිධානය කර තිබෙන ආකාරය දක්නට ලැබෙනවා එවරත් හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරන ආකාරය මොහොපන්දු ක්‍රියාත්මක කරන ආකාරයේ මෙවර විට දක්නට ලැබෙනවා දෙබර ක්‍රීඩාවල හේතවදලේ ඒ අතර වාරය තුලුණ පන්දුව රැක ගන්නවා තරමක් වයිට් ලෝඩ් ඔෆ් දිස් ඩුවන් සිටි පන්දුව රකින්න සුරකිව පන්දුව රැක ගන්න ආකාරය දක්නට ලැබෙන සමග සිට තීරණාත්මක තුන්වෙනි පන්දුව යොමු කරන රවුන්ඩ් විකට් ආකාරයෙන් එවර ඩවුන් ද ට්‍රැක් ආකාරයෙන් පහර එල්ල කරන වෑයම් කළ සාර්ථක වන්නට ඊට කඩක් නැව පන්දු යවන බලයනිය තුලින් සහතික කරන ආකාරය මේ තරගය තුල මේ වන විට දක්නට ලැබෙනවා ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි යාලි සූදානම් රවුන්ඩ් විකට් ආකාරයෙන් තීරණාත්මක මීළඟ පන්දුව යොමු කරන්නට එවරත් වේගවත් පන්දුවක් යොමු කළ පිකින් ද ලෙග් ස්ටම්පේ දිසින් වේගවත් ලෙස පන්දුව යොමු කරන ආකාරය දක්නට ලැබෙනවා ඔහු විටක පාද තබන ස්ථාන සූදානම් සීමාව සිට හොඳ රන් අප් එකක් ෆ්‍රන්ට් ෆුට් කන්ටැක්ට් එකක් බෑක් ෆුට් කන්ටැක්ට් එකක් සහිතව පන්දුව වැලි සූදානම් සීමාව සිට එවර ලෙෆ්ට් ද ස්ට්‍රේට් රයිට් පහර ස්ථානගත කර ගන්නවා වයිට් ලෝනන් සාල වයිට් ලෝනන් පතරින් තවේ මහේල ජයවර්ධන නවසීලන්තේ බ්‍රෙන්ඩන් මැකලන් වැනි පිතිකරුවන් මේ ලෙෆ්ට් ද ස්ට්‍රේට් රයිට් පහර එල්ල කරන ආකාරය දක්නට ලැබෙනවා දෙබර ක්‍රීඩාවල හිතවතුනේ විශේෂයෙන් අප සඳහන් කරනවා වාටර් ක්ලෝරියරය ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ මයුර ප්‍රබෝධ ක්‍රීඩකයා කැදවායම දක්නට ලැබෙන්නේ එවර ස්කෝර් පහරක් එල්ල කරන පොන්දු ඩීප් බෑක්වර්ඩ් පොයින්ට් දිස් 200 ස්ථානගත වන විට ලකුණු දෙකක් කරා ප්‍රතිමාරුව සිදු කර ගන්න ආකාරය දක්නට ලැබෙන්නේ එනස් බොලොන්ජා සාචිතය විශේෂයෙන්ම නියෝජනය කළ ක්‍රීඩකයා එවරත් හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ අධිෂ්ඨ සජීවී මෙලෙස තරගමාලාවක් තුළ සම්බන්ධ වී තිබෙන ආකාරය දක්නට ලැබෙනවා එවර තරමක් කඩුල්ල විවෘත කරමින් ඕෆ්රයි පහර එල්ල කර ගන්නවා පන්දුව වයිට් ලෝන් ඔෆ් කලාපයට ස්ථානගත වන ආකාරය දක්නට ලැබෙන්නේ මොලකුණ සමග මොලකුණ සංඛ්‍යාව වැඩි වී තිබෙන ලකුණු සංඛ්‍යාව මොලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් දක්වා වැඩි වී තිබෙන එවර ක්‍රීඩාවල හිතවතුනේ පන්දු 4ක් කියවමත දියාවෙච්ච මිකුණාස් සීමාව සිට එවර තරමක් අන්එක්ස්පෙක්ටඩ් බවුන්ස් අනපේක්ෂිත පිළිම සමග ස්කෝර් කාඩ් පහරක් එල්ල කර ගන්නවා ඩීප් බෑක්වර්ඩ් පොයින්ට් කලාපයට පන්දු ස්ථානගත වන විට තුන්වන ලකුණ කරා සාර්ථකව ප්‍රතිමාරුව නිර්මාණය කර ගන්නා කවදුනේ ශ්‍රී ලංකන් මිස්ටර් T20 යන ප්‍රචලිත නාමයෙන් හඳුන්වන ක්‍රීඩකයා අවසන් වරට නාදුටු ICLC තරගමාලාව තුල මාහට ගුණගැසීම දක්වා ලැබුණා විශේෂයෙන් මොහුගේ මිතුරා සහ ජයනාත් මේ තරගමාලාව තුල ප්‍රීකිරා පිළිය තුල සාර්ථකව කර්තව්‍ය සිදු කරන විට පදවාරයේ ක්‍රියාත්මක කරන ආකාරය දක්වා ලැබෙන නවාඩා සංඝ එවර හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කිරීම දක්නට ලැබුණේ පිචි දෝෆ්ටම් පන්දුවක් කියව අවසන් යාලි සූදානම් රවුන්ඩ් විකට් ආකාරයෙන් තීරණාත්මක මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවරත් වේගවත් පන්දුවක් යොමු කරන විට මයුර ප්‍රබෝධ මේ වන විට ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන්නේ යාලි සූදානම් සීමාව සිට එවරත් වේගවත් පහරකට උත්සාහ කළා වයිට් පන්දුවක් ලෙස විකට්ටුවක් පිටවැටි අවසන් සිවුණු පන්දුවාරේ පන්දු දෙකක් කියව අවසන් තීරණාත්මක මීළඟ පන්දුව යොමු කරන්න සූදානම් වන එවර හොඳ පන්දුවක් යොමු කරන ආකාරය දක්නට ලැබුණේ විශේෂයෙන්ම පන්දු කිය සහැල්ලු පන්දු ජයගත් ක්‍රීඩකෙකු බවට ඩුවානාසංක පන්දු තිබෙන ආකාරය දක්නට ලැබෙනවා එවර තරමක් විට මේ තරගය තුල දක්නට ලැබෙනවා දයාබර ක්‍රීඩාවල හිතවතුනේ දයාවෙච්ච මිකුණාස් සීමාව සිට අවශේෂ පන්දුවක් ප්ලේස් දෙවටීම සමග කඩුල්ලේ දෙවටීම සමග ප්ලේස් ඉවතට විසවි යන ආකාරය දක්නට ලැබෙනවා පිරියොමු කරමින් චේන්ජ් ඔෆ් ෆේස් පන්දුවාරයක්
ක්‍රියාත්මක කරන ආකාරය ඩෝන් අසංක මෙවන විට දක්නට ලැබෙනවා. The principle of pace bowling සිද්ධාන්තය මැනවින් භාවිතා කරන ක්‍රීඩකයෙකු බවට ඩෝන් අසංක පත්ව තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. runners of pace footwork pace ඉටුවේටි ඩෝන් අසංක එවැනි පාදුවාරයක් ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබෙනවා. ඉවරත් හොඳ පාදුවක් ඉතාමත් හොඳ පාදුවක් ඉදු කරන ආකාරය දක්නට ලැබුණේ. බ්ලොකවල දිසිට වඩට තොතු වේගී දියුණු කිරීම සමග ලෙග්ස් වැස් ලකුණක් අතිරේක පාද ලකුණක් ලෙස සංජාත වඩාකාරය දක්නට ලැබුණේ. සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. පුවාරයක් අමාර කරන ආකාරය මේ තරගය තුල දක්නට ලැබෙනවා. දෙබර ක්‍රීඩාලෝලේ හිතවතුනි අද දිනේ ශ්‍රී ලංකාව තුල සිටින බොහෝ සජීවී කරුවට බොහෝ තර්ජනාත්මක දිනයක් බවට පත් වී තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා. Ashan Sudanavani අවසන් පාදුවාරය ක්‍රියාත්මක කරන්නට Everett down the track, hold the pass, what a magnificent shot out of the down non-striking player, best player. විශිෂ්ට පහරක් කෙල කරන ආකාරය දක්නට ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 28යි. ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන්නේ ශාශික වෙන විටක ඉන්දියා ක්‍රීඩක විරාජ් කෝලි පිටිකරණයේ ඩියලන විට ඉරියව් වෙලෙසම පන්දු පහර එල්ල කරන විට නසීර් හුසේන් සඳහන් කළා විශේෂයෙන්ම hold the pace down the track යනුවෙන් දෙබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ එවි 9යි. ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන්නේ යාවෙච්චම කරන සීමාව සිට pitching the leg stump විදිසින් පතිත කළ පන්දු පද රකින්නක ස්ථානගත කර තිබෙනවා. ඩීප් බෑක්වර්ඩ් ස්කෝලික් නොනසක් පන්දු රැකීමේ කාර්යය ඩියලන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අතර වාරය තුල පන්දු තරමක් විශේෂයෙන්ම ඉන්ෆිනිට් සීමාවෙන් ඔබට කිරීම සිදු කළ යුතුයි. එයාලි සුදානම් තීරණාත්මක සටන්කාවී තරගයක් තුළ මේ වන විට දක්නට ලැබෙන්නේ. එවර පහර එල්ල කරගන්නවා ලොෆ්ට් ඩෝබ්‍රයි පහර පන්දු ස්ථානගත වුණා. වයිට් ලයින් ඔෆ් කලාපයේදී මේ සිටි පන්දු රකින්න සුරකිව පන්දු රැක ගැනීම සමග දුවපී දෙවියන් සාර්ථක 2026 තරග බාලාව ලෙස නම් කර තිබෙනවා. මේ තරග බාලාව දෙබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ එවර ස්ලොක්සි පහර ඩීප් බෑක්වර්ඩ් ස්කෝලික් දෙසින් ලෝවීමක් සහිතව අනර්ග ස්ලොක්සි පහරක් ස්ථානගත කරන ආකාරය දක්නට ලැබෙනවා. දෙබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ මේ දකුණත් පිටිකරුවා අවසන් පාදුවාරයේ අවසන් පාදු කිහිපය තුළ අනර්ග පහරක් දියත් කරන ආකාරය දක්නට ලැබෙනවා. මේ සිටින පිටිකරුවා විශේෂයෙන්ම pitching the leg stump දෙසින් පතිත වීම සමග අවසන් පාදුව ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ සීමාව සිට එවරස් ස්ක්වයර් පහරකට වෑයම් කළා. වයිට් පාදුවක් ලෙස සිය නිර්වාචක සම්පූර්ණ තීරණාත්මක මීළඟ පාදුව යොමු කරන්නට ඒ අතර වාරය තුල සුවක්ෂිප් පහරක් කෙල්ල කරන විට පාදුව සූරයික වරක ගන්නවා. ඩීප් බෑක්වර්ඩ් ස්ක්වයර් පාදුව රකින්න ක්‍රීඩකයා තරමක් කාසී වාසිය වරග බලන්නට එයාර ලකුණු 39 ලකුණු 7 වල හිතවතුනේ කයා තුලතුංග ක්‍රීඩකයා ඔන් ස්ට්‍රයිකින් නාතිය තුල රැදී සිටින ක්‍රීඩකයා බවට පත් වී තිබෙන ශ්‍රී ලංකේය සැහැල්ලු පාදුව දිග්විජය කළ පිටිකරණ නිකලයා non ස්ට්‍රයිකින් නාතිය සහ ඔන් ස්ට්‍රයිකින් නාතිය තුල රැදී සිටින විට ප්‍රථම පාදුවාරය වෛරස් සුදානවන්නේ පාදුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා එවරස් ලොක්සි පහරකට වෑයම් කළත් වයිට් පාදුවක් සාර්ථක ආරම්භයක් සාර්ථක ප්‍රවේශයක් ආරම්භක පාදුවාරය තුල ලබා ගන්නට එවර හොඳ පාදුවක් ඉතාමත් හොඳ පාදුලක් බෝඩ ක්‍රීඩකී දෙපළ පත් තිබෙනවා. ඒ අතර වාරය තුල ගයාන් කුලතුංග පුල් පහර ස්ථානගත කර ගන්නවා. ඩීප් බෑක්වර්ඩ් ස්ක්වයර් කලාපෙන් ලකුණු 6ක් වටයි පරිවර්තනය වන ආකාරය දක්නට ලැබෙන සමග සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි. ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන්නේ පන්දු 28ක් තුල ලකුණු 33ක් ලබා ගැනීම සිදු කළ යුතුයි. පන්දු 28යි ලකුණු 33යි ඉලක්කය බවට පත් වී තිබෙන්නේ. ගයන් කුලතුංග මේ අපූර්ව පන්දු පහර එල්ල කරන ආකාරය දක්නට ලැබුණේ. ලොෆ්ට් ඩවුන් රයිට් පහර ස්ථානගත කර ගන්නවා වයිට් ලෝනා දෙසින් ගයන් කුලතුංග මේ තරග මාලාව තුළ විශිෂ්ට පිටිකරුවෙකු බවට පත් වෙමින් සමස්ත ලකුණු සංඛ්‍යාව විමසා බලමු. ලකුණු සංඛ්‍යාව ඒ අතර වාරය තුළ විශිෂ්ට ස්ලොක්සි පහරක් එල්ල කර ගන්නවා. ඩීප් බෑක්වර්ඩ් ස්ක්වයර් කලාපෙන් විශේෂයෙන් පිටේ පූර්ණ මුහුණතේ පන්දු තවටා ගනිමින් අනර්ග නිමැතියක් කරන ක්‍රීඩකෙකු බවට ගයන් කුලතුංග පත් තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි. ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන්නේ දෙබර ක්‍රීඩාලෝලේ හිතවතුනේ ලකුණු සංඛ්‍යාව ලකුණු 19 ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන්නේ. ඒ අතර වාරය තුල what a lovely cricket shot over the deep backward square gone for 6 best player on the striking player ගයාන් කුලතුංග විශිෂ්ට 25යි ලකුණු සංඛ්‍යාව ප්‍රථම පාදුවාරයේ අවසන් පන්දුව
ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ. එයා වෙච්ච මුකන රාවුද විකට් ආකාරයෙන් එවර චික්‍රායි පහරක් කියලා කරගන්නවා. තනතිරු ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන පන්දු 24ක් තුල ලකුණු 15ක් ලබා ගැනීම සිදු කළ යුතුයි. පන්දු 24යි ලකුණු 15 ඉලක්කය බවට පත් වී තිබෙන්නේ. ප්‍රකටාලු මිත්‍රෝනේ ඒ අවස්ථරේ බලගෝපුගේ ක්‍රියාදාමය මෙවට දියත් කරන ආකාරය දක්වලා ලැබෙනවා. එවර බාහිර ප්‍රබෝධ වේගවත් පහරකට උත්සාහ කළත් සාර්ථක වඩට ඉඩ කඩක් නැහැ. එයා ප්‍රකටාලු හිතවදලි බලමු බාහිර ප්‍රබෝධට හැකියාව ලැබෙවිද වේගවත් ඉනිමත් දියත් කරන්නට එයා වෙච්ච මුකන සීමාව සිට වයිට් පන්දුවක් ලෙස සංඥා තබන ආකාරය දක්වලා ලැබෙන ලකුණ සමග සමස්ත ලකුණු සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. ලකුණු 26යි ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙනවා. what an exhibition shot out of the dog. Mayura Prabodha, best in best player, Sri Lankan state softball cricketer, one striking player Mayura Prabodha අනර්ග පහරක් එල්ල ක්‍රීඩාකාරය දක්වන ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන්නේ. විශේෂයෙන් මෙවැනි ප්‍රදර්ශනාත්මක පන්දු පහරවල් ශ්‍රී ලාංකේය සැහැල්ලු පන්දු එල්ල කරන ප්‍රධානතම ක්‍රීඩකයා බවට පත් වන විට වේගවත් පහරකට උත්සාහ කළේ ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි ලකුණු සංඛ්‍යාව බවට පත් වී තිබෙන්නේ. දෙවන පන්දුවාරයේ පන්දු 3ක් කියව අවසන්. තවත් ලකුණු ලබා ගැනීම සිදු කළ යුතුයි. ලකුණු 8ක් ලබා ගැනීම සිදු කළ යුතුයි. එවර left down right පහර පසුපස පාදයට පැමිණ මයුර ප්‍රබෝධ උදෑසන සිටින ප්‍රබෝධවත් ඉනිමක් දෙයක් කරන ආකාරය දක්වන ලැබෙනවා. තවත් ලකුණු දෙකක් පමණ අවශ්‍ය වන්නේ මේ තරගය හමාර කරන්නට. යම් හේකින් මේ තරගය හමාර කිරීම දක්වන ලැබුණොත් විශේෂයෙන් වෙළඳ සේවා තරග මාලාව තුළ අඩුම වේලාවකින් නිම කළ තරගය බවට මේ තරගය පත් වේවි කියලා මා විශ්වාස කරනවා. ඒ අතර වාර තුළ කවර් ඩ්‍රයිව් පන්දු පහරක් ස්ථානගත කර ගන්නා පොයින්ට් සහ ගලිය අතරින් පන්දු ඩීප් බැක්වර්ඩ් පොයින්ට් දෙසිට ස්ථානගත වන විට තරගයේ නිමාවට පත්වන ආකාරය දක්වන ලැබෙනවා. ත්‍යාපර කුණාලල හිතවතුනිය සමග රයිනෝ ප්‍රමුඛ කණ්ඩායම මේ තරග මාලාවේ තරගය